Hi guys, YummyTube YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ oven එකක් නැතුව අපේ ගෙදර තියෙන rice cooker එකේ butterscotch පුඩින් එකක් කොහොමද රසම රස විදිහට හදාගන්නේ කියලා. ඉතින් අපිට මේක ගෙදරදී හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපිට අන්තිමට පුඩින් එක එන්නේ. බලන්න ලස්සන පාටක් එක්ක ඇවිල්ලා තියෙනවා. මම අද ඔයාලට හරි ලේසියෙන් කියලා දෙනවා කොහොමද මේ පුඩින් එක හදාගන්නේ කියලා. බලමු අපි මුලින්ම අපිට මොනවද ඕනේ වෙන්නේ කියලා. මම අරන් තියෙනවා fresh milk මිලිලිටර් 450ක්, ලොකු බිත්තර 5ක්, සීනි ග්‍රෑම් 250ක්, ලුණු, එනසාල්, ඊට පස්සේ අපිට මේක රෝල් වෙනවා වැනිලා. මම මෙතන අරන් තියෙනවා බටර් ග්‍රෑම් 100ක්. ඔයාලට ඒක කැමති බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට එනසාල් ටික තලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි පුඩින් එක හදන භාජනේ රත් වෙන්න තියලා මදගින්නේ රත් වෙන්න තියලා මෙන්න මේ විදිහට සීනි ටික කැරමල් කරගන්නවා. අපි මේ විදිහට සීනි ටික කැරමල් කරගන්නේ අපේ පුඩින් එකේ පාට හරි ලස්සනට ගන්න. මෙන්න මේ විදිහට සීනි ටික දාලා අපි පොඩ්ඩක් කලවම් කරගන්නවා. මම මේකට අරන් තියෙන්නේ සුදු සීනි. රතු සීනි ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට සීනි ටික කැරමල් වෙලා තියෙන්න ඕනේ. ගොඩාක්ම කැරමල් කරගන්න එපා. එතකොට අපේ පුඩින් එකේ තිත්ත රසක් එන්න පුළුවන්. පැන් ටික මේ විදිහට උණුනාගෙන් පස්සේ මේ විදිහට පෙන දාගෙන එනකොට අපි මේකට එකතු කරගන්නවා බටර් ග්‍රෑම් 100. බටර් ග්‍රෑම් 100 එකතු කරගද්දි ලිප ඕෆ් කරලා එකතු කරගන්න. මොකද පැණි එකේ රසයෙන් බටර් ටික දී වුණාම ඇති. මෙන්න මේ විදිහට බටර් ටික හොඳට දී වෙනකන් අපි කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපේ බටර් ටික දැන් හොඳට කැරමල් එකත් එක්ක කලවම් වෙලා තියෙන්නේ. කැරමල් වුණාන් පස්සේ බටර් ටිකත් එක්ක හොඳට කලවම් කරගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට එන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට කිරි එකතු කරගන්නවා. කිරි එකතු කරගනිද්දී සමහර විට ඔයාලගේ කැරමල් එක හයි වෙන්න පුළුවන්. හයි වුණාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. කැරමල් එක මේ හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරගන්නකොට රස්නෙට කැරමල් එක ගානට දිය වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට කිරි ටික උතුරනකම් කලවම් කරගන්න ඕනේ. කිරි ටික උතුරද්දී ඔයාලා මෙන්න මේ විදිහට කලවම් කරගන්න. කිරි ටික විනාඩි 3ක් පමණ ඉතුරුවෙන් පස්සේ අපි ලිප ඕෆ් කරගන්නවා. ඕෆ් කරගෙන අපි මේ මිශ්‍රණය හොඳට නිමෙන්න දෙන්න ඕනේ. දැන් අපි මේ වෙලාවේදී රයිස් කුකර් එකට වතුර දාලා වතුර ටික රත් වෙන්න තියනවා. ඊට පස්සේ අපි බිත්තර ටික කඩාගෙන මෙන්න මේ විදිහට බීට් කරගන්න ඕනේ. ඔයාලා ගෙදර බීටර් එකක් නැත්නම් ඔයාලට විස්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. විස්ක් එකකුත් නැත්නම් ගෑරප්පකින් අපිට මේක බීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ බිත්තර ටික බීට් වුණාන් පස්සේ අපි මේකට ලුණු මේ සැහැටි කාලක් පමණ එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට තලාගත්ත එනසාල් ටිකත් එකතු කරනවා. එකතු කරලා අපි ඒකට වෙනිලා මේ සැහැන්දක් එකතු කරගන්නවා. වැනිලා එකතු කරගන්නකින් අපේ පුඩින් එකට රසයක් එක්ක සුවඳක් එනවා. මෙන්න මේ විදිහට අපි ඊට පස්සේ සේරම හොඳට බීට් කරගන්න ඕනේ. දැන් මේ වෙලාවේදී අපේ පුඩි මිශ්‍රණය හොඳට නිමිලා තියෙන්නේ. අපි පුඩි මිශ්‍රණය සාදා ගන්න තැටියකට මේ විදිහට බටර් ටිකක් ගා ගන්නවා. එතකොට අපිට පුඩින් එක ලේසියෙන් ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බීට් කරගත්ත බිත්තර ටික මේ විදිහට පුඩි මිශ්‍රණයට එකතු කරනවා. එකතු කරලා විනාඩි 5ක් පමණ අපි මේක හොඳින් බීට් කරගන්න ඕනේ. මෙන්න මේ
විදිහට බීටර් එක තැනක තියාගෙන අපි හොඳට මේ මිශ්‍රණය බීට් කරගන්නවා. බීට් කරගත්තන් පස්සේ පෙනේරයක් අරගෙන අපි මේ පුඩින් මිශ්‍රණය පෙරලා තමයි අපේ තැටියට දාන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට දානකොට පුඩින් එක පෙරිලා හොඳට එනවා. දැන් මේ වෙලාවේදී අපේ රයිස් කුකර් එකේ වතුර ටික හොඳට රත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක ලන්ච් ෂීට් එකක් දාලා හොඳට සීල් කරගන්නවා. ඔයාලා ගෙදර ලන්ච් ෂීට් නැත්නම් ෆොයිල් පේපර් එකක් තියෙනවා. ෆොයිල් පේපර් එකෙන් කවර් කරගන්න එක වඩා සුදුසුයි. ඒත් අපි හැමෝගෙම ගෙදර ෆොයිල් පේපර් නැති හින්දා ලන්ච් ෂීට් එකක් මේ විදිහට දාලා අපි මේ විදිහට හොඳට පුඩින් මිශ්‍රණය සීල් කරගන්නවා. ඊට පස්සේ අපි කතුරක් අරගෙන වැඩි කොටස මෙන්න මේ විදිහට කපා ගන්නවා. දැන් අපේ පුඩින් මිශ්‍රණය ස්ටීම් වෙන්න දාලා තියෙන්නේ. ඉතින් අන්තිමට අපිට මෙන්න මේ විදිහට තමයි අපේ පුඩින් එක එන්නේ. බලන්න ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඔයාලට හරියම ඉක්මනින් මේ පුඩින් එක හදාගන්න පුළුවන්. මගේ රයිස් කුකර් එකේ මේ පුඩින් එක ස්ටීම් වෙන්න පැය 1 විනාඩි කාලක් ගියා. ඔයාලට මෙන්න මේ විදිහට රසමස පුඩින් එකක් ගෙදරදී හදාගන්න පුළුවන්.